Hai lamai Ruanti Nails and Beauty කොහමද ඔයාලට? ඉතින් අද මම වීඩියෝ එක අරගෙන ආවේ දෙතුන් දෙනෙක්ම මගෙන් අහලා තිබ්බා මේ අක්කේ normal facial එකයි gold facial එකයි වෙනස මොකක්ද කියලා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ normal facial එකකින් වෙන දෙයට වඩා gold facial එක මොකක්ද වෙනස කියන එක තමයි. සාමාන්‍යයෙන් normal facial එකකින් වෙන්නේ මූණ පිරිසිදු කරනවා, cleanse කරනවා, ස්ක්‍රබ් කරනවා, black heads ඉවත් කරනවා, මසාජ් එකක් දෙනවා සහ පැක් එකක් දානවා. ඊට පස්සේ sun cream එකක් හෝ moisturizer cream එකක් ආලේප කරනවා. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් ලැබෙන glow එක සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් 4ක් වගේ ප්‍රමාණයක් තමයි පවතින්නේ. උපරිම සතියක් වගේ තමයි මේකෙන් ලැබෙන glow එක පවතින්නේ. හැබැයි black heads white heads සියල්ලම ඉවත් කරනවා. මූණට fresh ගතියක් එනවා. මේ හැම දෙයක්ම මේකෙන් වෙනවා. හැමේ තියෙන oily ගතිය ඉවත් කරලා වැඩි oily skin එකක් තියෙනවා නම් ඒ වැඩිපුර oily ගතිය ඉවත් කරනවා. ලස්සන fresh look එකක් මූණට ලබා දෙනවා normal facial එකකින්. ඊට අමතරව gold facial එකකින් මෙන්න මේ වගේ gold facial එකකින් මොකද්ද වෙන වෙනස? normal facial එකකට වඩා gold facial එකකින් වෙන වෙනස මොකද්ද? gold facial එකකින් කරන්නේ skin එක glow කරන එකක්. මේක advanced facial එකක්. gold facial එකකින් වෙන්නේ සාමාන්‍යයෙන් glow ගතියක් හැමට ලබා දෙන එක. ඒ වගේම තමයි මේකට gold ingredients ඇතුළත් කරලා gold gel එකක්, gold cream එකක්, pack එක gold pack එකක් මේ හැම දෙයක්ම ඇතුළත් කරලා skin එක glow කරන එක තමයි මේකෙන් වෙන්නේ. සාමාන්‍යයෙන් normal facial එකකට වඩා gold facial එකකින් වෙන ප්‍රතිලාභය ගොඩක් වැඩි. ස්කින් එක fresh කරනවට අමතරව ස්කින් එක glow කරනවා. ඊළඟට සාමාන්‍යයෙන් අර oily ගතිය ඒ වගේ හැම දෙයක්ම මේ facial එකනොත් ඉවත් කරනවා. ඊට අමතරව bright connect එහෙම අනිවාර්යයෙන්ම gold facial එකක් තමයි. සහ මේකෙන් තියෙන විශේෂම දේ තමයි deep massage එකක් ලබා දෙනවා. skin rejuvenation එකට focus කරනවා. මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රතිලාභ මේකෙන් ලැබෙනවා අපේ හැමට. ඉතින් ඇත්තටම ඔයා වුණත් කරලා බලන්න normal facial එකකට වඩා gold facial එකක් දැම්මට පස්සේ මූණේ ඇත්තටම වෙනසක් තියෙනවා. මොකද gold facial එකකින් මම කිව්වනේ අපේ සාමාන්‍යයෙන් දින 3ක් 4ක් අඩුම සතියක් තමයි අර fresh look එක තියෙන්නේ කියලා. හැබැයි gold facial එකක් දැම්මොත් එහෙම වෙන්නේ නැහැ. දවස් 28කට පාරක් අපි facial එකක් දාන්නේ. අඩු ගානේ gold facial එකකින් දවස් 14ක්වත් මේක රැදිලා තියෙනවා. මේ facial එකෙන් එන look එක අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි gold facial එකේ normal facial එකේ වෙනස. ඔයත් normal facial එකක් අවශ්‍ය වෙලාවට normal facial එකකුත් gold facial එකක් අවශ්‍ය වෙලාවට ලොබ නොවි gold facial එකකුත් කරගන්න. ඉතින් ආයෙ වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම බයි.